2345 වන වර්ෂයයි. අධික ඉන්ධන දහනය හේතුවෙන් ගෝලීය උෂ්ණත්වය දැඩි ලෙස ඉහළ ගිය කාලවකවානුවකි. සාගර ජල මට්ටම වසර 2000 දී පැවති සීමාවට වඩා මීටර් 4ක් පමණ උස් වී ගොඩබිම් සීමා වෙමින් පැවති යුගයකි. විද්‍යාව අතිශයින් දියුණුව තිබුණද අධික උෂ්ණත්වයට නිසි පිළියමක් හඳුනාගෙන තිබුණේ නැත. ප්‍රධානම ගැටලුව වූයේ මෙය නොවේ. උෂ්ණත්වය ඉහළ යාම හමුවේ මිනිසුන් යට ඇඳුම් භාවිතය සාදාටම නවතා දමා මේ වන විටත් වසර 200ක් අවසන් වී තිබුණි. විශේෂයෙන් යුවතියන් මේ අප්‍රිය කළෝය. ඇති වී තිබූ ශබ්ද දූෂණය පාලනය කළ නොහැකි. මේවා අපේම වැරදි නිසා වෙච්ච දේවල්. ගෝලීය උෂ්ණත්වය පාලනය කරගත්තා නම් හැබැයි ඉස්සරහටවත් මේ සද්ද අඩු වෙයි. මම හිතන්නේ ඒකෙන් වැඩක් වෙයි කියලා. ගෝලීය උෂ්ණත්වය අඩු වුණත් යට දන්නේ නැතුව ඉන්න පුරුදු වෙච්ච එක ආයෙ ඕක අඳින්නේ. ජයශ්‍රීකර මහත්තයාගේ කතාවට මම එකඟයි. අපි මේක වෙන ෆෝනකින් දකින්න පටන් ගන්න ඕන. කොහොම හරි පාරක බැලලා යන්න බෑ. හැමතැනම සද්ද කරදේ අප ගන්න යන්න වෙලා තියෙන්නේ. ෂිට්. මොකක්ද ඉතින් අපිට මේකට ගන්න පුළුවන් පියවර? අපේ උන් යටට අඳින්න නැතුව ඉන්න ගත්තේ. අපිට අවුරුදු 200කට කලින්. අපිට විදියක් තිබ්බනම් අතීතෙට කියලා මිනිස්සුන්ව දැනුවත් කරන්න මෙහෙම තත්ත්වයක් අනාගතේ කියලා ඒලා පරිස්සම් වෙයි. සර් කියන්නේ ටයිම් ට්‍රැවල් කරන්නද? නැතුව මේකට මිනි විකල්පයක් නැහැ. තියනවද මං අහන්නේ? හැබැයි ඒකට මමත් එකඟයි. මිස්ටර් අපෝන්ස් කියන්නේ ඔයාගේ ටයිම් ට්‍රැවල් මැෂින් එක හදන්න තව කොච්චර කල් වගේ වැඩියයිද? මට දෙන්නකෝ තව මාස 2ක් මැෂින් එක හදලා ඉවර කරලා තියෙන්නේ. වව්! එච්චර ඉක්මනට. එහෙනම් අපිට ඉස්සරහට හොඳ කාලයක් උදා වෙයි. අපිට පාරේ යන්න පුළුවන් මේ අප ගන්න නැතුව. මානව ඉතිහාසයේ පළමු වතාවට එහෙනම් තව මාස 2කින් අපි ටයිම් ට්‍රැවල් කරනවා. හරියටම අවුරුදු 200ක් පස්සට ගිහිල්ලා අපි මිනිස්සුන්ට කියමු කොච්චර උෂ්ණත්වය දරා ගන්න බැරි වුණත් යටට ඇඳපල්ලා කියලා. Flex Computers ශ්‍රී ලංකාවේ පරිගණක මහගෙදර. අපිට එන්න කිව්වද? Good morning sirලා. මම ඔය දෙන්නටම එන්න කිව්වේ ටයිම් ට්‍රැවල් කරන මැෂින් එක හදලා ඉවරයි. ඔව්. ඊටාම සුබ ආරංචියක් නේ. ඔය තියෙන කම්පියුටර් එකේ තියෙන ඉන්ටර්ෆේස් එකෙන් ඔයාලට පුළුවන් ඔයාලා යන්න කැමති වර්ෂය ටයිප් කරන්න. ටයිප් කරලා එන්ට එපුවට පස්සේ ඔයාලේ කාලෙට යනවා. හැබැයි මේක තාම ටෙස්ට් කරලා නැහැ. අපි ටීචර් බලගෙන වෙලාවකුත් නැහනේ. මං හිතනවා කිසි කරදරයක් වෙන එකක් නැහැ කියලා. ඔය එක හදලා තියෙන්නේ ඔයාලා ගිහිල්ලා විනාඩි 10කට පස්සේ හරියටම ආපස්සට මේ මොහොතට එන විදිහට. ඉතින් අපි try කරලා බලමුද? මේ කැල්කියුලේටර් එකක්. මේ channel එක කරන සානක ප්‍රෝ අයියා ඔයාලට කියන්න කිව්වා ඒක ගැන හිතන්න එපා. මොකද මේ channel එකේදී අපි එහෙම high production quality වලට යන්නේ නැහැ. concept එකේ තියෙන ආත්තල් එක තමයි අපි fans ලට දෙන්නේ කියලා. මම හිතන්නේ මේ fans ලත් දන්නවලු මේ channel එකේ මේ වගේ ආත්තල් එකක් තමයි දෙන්නේ කියලා. ඒ නිසා කට පියාගෙන ඔන්න කැල්කියුලේටර් ඔබ අහන්න. Oh my god! ඒක වැඩ කරා. Oh my god! අපි අතීතයට ආවා. මම නම් හිතුවේම නෑ මේක වැඩ කරයි කියලා. ආනව ඉතිහාසයේ අපි දෙන්න තමයි අතීතයට ආපු පළවෙනි දෙන්න. අතන කොල්ලෙක් ඉන්නවා. අපි උඩ කතා කරමුද? කොල්ලා. මොකද්ද වගේ නම? සානක. කලබල වෙන්නේ නැත්තම් පොඩි දෙයක් කියන්නද? අපි මේ කාලය අය නෙවෙයි. අපි ආවේ අනාගතේ. විශ්වාස නැනේ. මේ අවුරුද්ද කීයද? 2145. 2145. අපි දෙන්න ආවේ 2345 ඉඳන් මානව ඉතිහාසයේ පළමු වතාවට අතීතයට අපු දෙන්න තමයි අපි. ඊට අවුරුදු 200කට ඉස්සර ලෝකෙ ඉඳන් තමයි අපි එන්නේ. ඔයාලට විශේෂ පණිවිඩයක් කියන්නේ. ඔයාලා මේ කාලේ යට රඳින එක නවත්තනවා. එහෙම කරන්න එපා. ඉස්සරහට ප්‍රශ්න වෙනවා.
ඒ කියන්නේ අනාගතයේදී ලෝකෙ දියුණු වෙනවද? අවුරුදු 2000කටත් වැඩි අතීතයට යන්න පුළුවන් වෙන්න? 2345න් 2145 ගියාම 200යි. ඉතින් මේ ක්‍රිස්තු පූර්ව 2145. මොකක්? ටයිම් ට්‍රැවල් මැෂින් එකට කාලේ වැරදුනද? ඔයා කොහොමද දන්නේ ක්‍රිස්තු පූර්ව කතාවක්?